වසර 5කට පසුව පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ මෝටර් රථ තොගයක් අද කොළඹ වරායට ළඟා වුණා. මෙම මෝටර් රථ තොගය ආනයනය කර තිබුණේ ආනයන සීමා ලිහිල් කිරීමට රජයගත් තීරණයත් සමගයි. පෞද්ගලික ආනයනකරුවෙකු විසින් ඇනවුම් කළ කැබ් රථ 6ක් අද පෙරවරුවේ තායිලන්තයේ සිට කොළඹට ළඟා වුණා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ හෙට සහ අනිද්දා තවත් වාහන තොගයක් මෙරටට ළඟා වන බවයි. මාර්තු මාසයේ සිට සියලුම කාණ්ඩේ වාහන පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව උදාවන බවද එම සංගමය ප්‍රකාශ කළා. නව වාහනවල මිල ගණන් කෙසේ වේද? අපි ගත්තොත් සාමාන්‍යයෙන් 2024-25 රොකෝ රථයක් රොකෝ ඩබල් කැබ් එකක් ලක්ෂ 245ක් 250ක් 55ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකට යයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ගත්තොත් ඇත්තට මිල අඩුවීමක් ඇතර වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා 2020 රොකෝ රථයක් පහුගිය දවස්වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ලක්ෂ 325 350 දක්වා වැඩිලා තිබ්බේ. ඉතින් අද දැන් ඔබට බ්‍රෑන්ඩ් නිව් රොකෝ රථයක් ලබා ගන්න පුළුවන් 240ක් 250ක් 260ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකක් යටතේ. ජපානයේ සියලුම ජපාන් වාහන පැමිණෙන නියමිතයි. අපි කිව්වොත් ඇල්ටෝ, වැගන්ආර්, යාරිස්, රේස් වගේ ඔය සියල්ලම පැමිණෙනවා. වැගන්ආර් අල්ටෝ වගේ රථයක් ලක්ෂ 50 60 65 වගේ රේන්ජ් එකේ ගන්න පුළුවන් වෙයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මේ වැගන්ආර් රථයක් සාමාන්‍යයෙන් ලක්ෂ 75ට වගේ ගියා. ඉතින් අද ඔබට මේ මිලටම නවතම 2024 බ්‍රෑන්ඩ් නිව් වැගන්ආර් රථයක් මිලදී ගන්න පුළුවන්. ඒතර අපිට කියන්න තියෙන්නේ නම් මිලේ අඩුවීමක් දකින්න පුළුවන් කියලා තමයි. හැබැයි අපි එක්ස්පෙක්ට් කරා මිටඩා මිල අඩුවෙන්. මොකද අපිටත් ඕනේ පාරිභෝගිකයට පුළුවන් තරම් අඩු මිලට වාහනයක් ලබා දෙන්න. හැබැයි ඉතින් අපි මේ දුන්න අවස්ථාවටත් රජයට ස්තුතිවන්ත වෙනවා. මොකද අවුරුදු 5කට පස්සේ අපිට මේ වාහනයක් ගේන්න අවස්ථාව ලබා දීම ගැන. පාරිභෝගිකයන්ට මම නිතරම පවසන්නේ කලබල වෙන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට ලංකාර වාහන එනවා. මොකද ඒ වාහන ගෙන්වීමේ නතර කිරීමක් හෝ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකෙන්ද දිගින් දිගටම වාහන පැමිණෙන්න නියමිතයි.